ගුරුවරයෙක් වෙන එක ලේසි නෑ. බස් එකේදී කෝච්චියේදී වුණත් පෑන කඩුවක් වගේ හසුරුවන්න වෙනවා. හැම දරුවෙක්ටම දීප්තිමත් අනාගතයක් ලබා දෙන්න කරන සටන වෙනුවෙන්. ගින්නක් නැතුව රත්තරම් බැබලෙනවා කවදහරි දැකලා තියෙනවද? නැහැ නේද? ඒ නිසා ඔබ මුලින්ම දැවෙන ගින්න වෙන්න ඕන. වෙලාවකට සිලබස් එක වෙනස් වෙනවා. වෙලාවකට තාක්ෂණය. ටීචර් මුලින්ම ඉගෙන ගන්නවා. පස්සේ උගන්වනවා. මොකද ගුරුවරයෙක් දැනුමින් පෝෂණය නොවුනොත් දරුවන්ගේ අනාගතය ලස්සන වෙන්නේ නැහැ. දරුවන්ගේ අරමුණු වෙනුවෙන් අපි දරුවන් සමග වේගෙන් ගමන් කරන්න ඕනේ. අපි පොඩ්ඩක් හරි ස්ලෝ වුණොත් එයාලා කොහොමද දිනුම වෙනුවෙන් දුවන්නේ? ඔබේ ජීවිතයේ සමීකරණය කෙතරම් සංකීර්ණ වුණත් ඔබ මුලින්ම ඔබේ ශිෂ්‍යයාගේ සමීකරණය විසඳිය යුතුයි. ටීචර් කෙනෙක් වෙන එක ලේසි නෑ. ප්‍රින්සිපල්ගෙන් බැනුම් ඇහුවට දිගටම හිනා වෙලා ඉන්න වෙනවා. දරුවන්ගේ සතුට වෙනුවෙන් අපේ දුක හංගන්න වෙනවා. දෙමාපියන්ගේ කේන්තිය ආදරෙන් බාරගන්න වෙනවා. ටීචර් කෙනෙක් වෙන එක ලේසි නෑ. හැම දරුවෙක්ම පොළොවේ තියෙන මැණික් වගේ. නමුත් ඒ හැම මැණිකක්ම බැබලෙන්න උපදාන්නේ කොහොමද කියලා දන්නේ ගුරුවරයා පමණයි. कांधे तेरे बन जाए मेरा रास्ता. අපිව තේරුම් ගත්ත හැම ගුරුවරයෙකුටම ආචාර කරන්න. සැබෑ ගුරුවරයෙකු වීම පහසු දෙයක් නෙවෙයි. ඒ නිසාමයි ගුරුවරයා උතුම් කෙනෙක් වෙන්නේ. ගුරුවරුන් දරුවන්ගේ ලෝකේ ගොඩ නගනවා. අපගේ ජීවිතවල හැඩේ තීරණය වීමට ඔවුන්ගේ කැපවීම විශාල පිටුබලයක්. එනිසා ගුරුවරුන්ගේ ගුණ නිරතුරු සිහි කරන්න. ඔවුන් අප වෙනුවෙන් කළ කැපවීම නිරතුරුව සිහි කරන්න. කෘතගුණ දන්නා කෙනෙකු වෙන්න. මෙවැනි වටිනා පණිවිඩ නිරතුරුවම ලබා ගැනීමට මෙම Facebook පිටුව ෆලෝ කරන්න.